ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඔන්න ඉතින් අද දවසෙත් පැකේජ් එකක් දාන්න කියලා හිතුවා ඉතින් බලන්නකො මේ මොනවද මෙතන තියෙන පැල කියලා ඔයාලට පේනවා ඇති මෙතන තියෙන මල් සහිතම පැල පැකේජ් එකක් තියෙනවා ඒ වගේම පැල මල් ආසන්න පැල පැකේජ් එකක් තියෙනවා ඉතින් මෙන්න මේ පැල පැකේජ් දෙක මට දෙන්න තමා ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු මෙතන තියෙන පැල මොනවද කියලා. සුපිරි විදිහේ පැල ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බලනකොටම පේනවා මේ මොකක්ද කියලා. මේ තියෙන්නේ රේන්බෝ ප්ලාන්ට් එකක්. මේ තමයි මේකේ පළවෙනි මල. පේනවා ඇති ඔයාලට. ඉතින් මේකේ ඊළඟට එන මල මම හිතනවා සමහර විට බයි කලර් වෙලා එයි කියලා. ඉතින් පේනවද? ඉතාමත්ම නිරෝගී ප්ලාන්ට් එකක් මෙතන තියෙන්නේ. බලන්නකෝ ගන්න කැමති යාළුවෙක් ඉන්නවා නම් තෝරා ගන්න පුළුවන්. මෙන්න මේ පැකේජ් එකේ මේ පැලෙත් තියෙනවා. ඊළඟට තව තියෙන යාළුවනේ මේ බලන්නකෝ ඔයාලට පේනව නේද මේ ලිලි ඒකත් අර වගේම කට් කරගන්න පුළුවන්. තාමත්ම නිරෝගී ප්ලාන්ට් එකක්. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව හදාගන්න පුළුවන් පැලයක්. මම දාන්න ඉතින් කවදත් ඔයාලා දන්නවනේ මම නරක පැල නම් දීලා නැහැ මේ වෙනකන්. කිසි කෙනෙක්ගෙන් චෝදනාවක් නැහැ. ඉතින් මට හැකි විදිහට මම නිරෝගී පැල ටිකක් තාම සාධාරණ මුදලකට තමයි ඉතින් ඔයාලට දෙන්නේ. ඉතින් අදත් ඒ වගේ තමයි මේ නිරෝගී ප්ලාන්ට් එක තියෙනවා. මේ පැකේජ් එකට ඊළඟට මේ බලන්නකෝ මේ මල මොකක්ද මේ මලේ විදිහ ඔයාලා දන්නවද මේක මම දන්න විදිහ නම් ට්‍රයි කලර් කියලා තමයි ට්‍රිලියන් රෙඩ් කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේකේ වෙනත් නමක් තියනවාද කියලා කවුරු හරි යාළුවෙක් දන්නවා නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද මල් හඳුනා ගැනීම තරමක් අසීරුයි. ගොඩක් වෙලාවට කෙනෙක්ගෙන් ඇහුවටත් අපට හරියට මේ දැනගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහේම මේ වීඩියෝ එකකින් තමයි ඉතින් මලක් හඳුනා ගන්න වෙන්නේ. ඉතින් කොහොම නමුත් මෙන්න මේ ලස්සන නිරෝගී රතු පාට මේ මල් දෙකම රතු පාට. මේක පළවෙනි මල, මේ විදිහේ දෙවෙනි මල. ඔන්න මෙන්න මේ මලත් මේ පැකේජ් එකට මේ මල් පැලෙත් තියෙනවා යාළුවනි. තාමත්ම ලස්සනයි. කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ වගේම ලෙඩක් නැහැ. නිරෝගීම ප්ලාන්ට් එකක් තමයි මේ පැකේජ් එකට තියෙන්නේ. ඊළඟට මේ බලන්නකෝ. මෙන්න මේ මැල නිකන් බ්ලැක් කලර් එකක් වගේ තමයි තියෙන්නේ. නමුත් මේක තාම පිපිගෙන එන මල කැකුලක් මේ තියෙන්නේ. පේනවනේ ඔයාලට. මෙන්න මේක ඇරිසා රෙඩ් කියලා තමයි මට මම ගනිද්දි මේක මට එතනේ ඒ සේල් එකේදී කිව්වේ. ඉතින් මෙන්න මේකේ ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. මේකේ මව් ශාකේ තියෙනවා. ඒකේ මල් 4කුත් එක්ක තියෙනවා. මේක ඒකෙන් ගත්ත පුංචි පොඩි කාලේ ඉඳලම හදාගත්ත ප්ලාන්ට් එකක් පේනව නේද ඵලය නිරෝගී ප්ලාන්ට් එකක්. ඉතින් යාළුවනේ ඔන්න මේකත් මේ ප්ලාන්ට් එකට තියෙනවා. එතකොට මෙන්න මේ පැලි බලන්නව කට් කරගන්න උනත් පුළුවන්. ඉතාමත්ම නිරෝගී ප්ලාන්ට් එකක් මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට යාළුවනේ මේ බලන්නකෝ මල් 3ක් එක්ක මෙන්න මේ පැලෙත් තියෙනවා. බලන්නකෝ මේවම ප්ලාන්ට් එකක් පේනව නේද ඔයාලට? මෙන්න මේක රොයල් පින්ක්. ලස්සන බලන්නකෝ මල් 3ක් එක්ක මෙන්න මේකත් මේ පැකේජ් එකට තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය පැල පහම මම මේ පැකින් සේල් එකට දාලා තියෙන්නේ. මේ පැල පහම පැකේජ් එක. ඉතින් ගන්න කැමති යාළුවෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් තියන්න. මම මේ පැල ටික 4500කට දෙනවා. ඇත්තටම ගන්න යාළුවෙකුට කෙනෙකුට පාඩුවක් වෙන්නේ නැහැ. අන්න පැල බෝ කරගන්න පුළුවන් මට්ටමේ කට් කරලා පැල බෝ කරගන්න පුළුවන් මට්ටමේ තියෙන ප්ලාන්ට් එකක් නිසා.
ප්ලාන්ට් ඔක්කොම පහම ඒ විදිහයි. ඉතින් ගන්න කැමති යාළුවෝ කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් තියන්න. ඉතින් යාළුවනේ ඊළඟට මේ බලන්නකෝ මම ආසන්න පැල පහකින් පැකේජ් එකක් දාලා තියෙනවා. මේක තව මාස 2ක් විතර යනකොට මෙන්න මේ පැල ටිකෙනුත් ඔයාලට මලක් බලා ගන්න පුළුවන්. මාසයක් යනකොට මේ බලන්න සුපිරිම පැල පේනවා ඇති ඔයාලට. හොඳට හැදුණු පැල මේ ලිලි ප්ලාන්ට් එක. ඊළඟට මේ තියෙන්නේ අකාඩි වර්ගයේ ප්ලාන්ට් එකක්. පේනව නේද? ඒකත් ඉතාම ආසන්නයි මල් වලට. පේනවා ඇති ඔයාලට. මල් ආසන්න ප්ලාන්ට් එකක්. ඊළඟට මෙතන තියෙන්නේ සිසෝ ප්ලාන්ට් එකක්. පේනවනේ? මුල් දාලා ලස්සනට නිරෝගී ප්ලාන්ට් එකක්. ඊළඟට මේ තියෙන්නේ මේක වයිට් චැම්පියන් ප්ලාන්ට් එකක්. මේකත් ඉතාමත්ම නිරෝගී ප්ලාන්ට් එකක්. ඔන්න මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට යාළුවනේ මෙතන තියෙන්නේ ලිවියම් රෙඩ් වර්ගයේ ප්ලාන්ට් එකක්. ඒකත් තව මාසයක් යනකොට යන්න කලින්ම මං හිතනවා මේ මලක් මේකෙත් එනවා. ඉතින් ඔන්න ඔය නිරෝගී පැල පහත් මෙන්න මේ පැකේජ් එකට තියෙනවා. එහෙනම් යාළුවනේ මේ පැල පහම මම ඔයාලට 2500කට දෙනවා. ඉතින් ගන්න කැමති යාළුවෙක් ඉන්නවනම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දෙන්න. එහෙම නැත්නම් මට කෝල් එකක් දෙන්න. කුරියර් පහසුකම් තියෙනවා. ඒ වගේම යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වෙනකම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තවත් යාළුවෙකුට මේ පැකේජ් ගන්න ගන්න නැත්නම් වෙන කෙනෙකුට ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. අදට සුබ දවසක් ඔයාලට.